අයිබෝන් කියලා මිස්ටර් පිස් එකත් ඇතුළේ අද සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලා කවුරුවත් දැකලත් නැති සමහර විට ඔයාලා අහලත් නැති මාළුවෙක් ගැන. ඒ තමයි හම්බැක් ඇන්ග්ලර් ෆිෂ්. මෙයාලා ඉතින් අපි ඇක්වේරියම් කලාවෙන් දැක්කම හම්බෙන්නේ නැහැ. ඒ වගේම මෙයා දකින්න නම් මුදෙට කිමි දෙන්නම වෙනවා. ඇන්ග්ලර් ෆිෂ් බලන්න යන කලින් චූටි ඉල්ලීමක් තියෙනවා. channel එකට sub එකක් දාලා තියෙනවා. sub එකක් දාලා bell එකත් ඕල් දාලා channel එකට set වෙන ගමන් අපි මේ ඇන්ග්ලර් ෆිෂ් ගැන බලන්න. කලින් කිව්වා වගේම මම අද කතා කරන්න යන්නේ ඇන්ග්ලර් ෆිෂ් ගැනනේ. ඉතින් මෙයා මෙලොසෙන්ඩේ කියන පාළුවට ආйти මාළු. මෙයා සාමාන්‍යයෙන් මොකද අපිට ගියත් විතර කියන්නේ මාළු දැල් වලට අවලේසින් අහවෙන්නේ නැති මාළුවෙක්. මොකද මෙයා ඉන්නේ ගැඹුරු මුලේ. ඉතින් මේ මාළුවා ඉන්නේ සාමාන්‍ය සාගරයෙන් කතා කරනකොට ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය, ඇට්ලන්ටික් වල මෙයා ඉන්නවා. අපිට දැක ගන්න පුළුවන් කියන්න බෑ. මොකද මෙයාලා බලන්න මොහොතට කිමි දෙන්න වෙනවනේ. ඉතින් මේ මාළුවාගේ තියෙන තද කළු පාට පෙනුමයි උල්දත් තියෙනවනේ ඉස්සරහට එලාගෙන ඒ උල්දත් හින්දා මෙයාලා පේන්නේ නිකන් භයානක ටිකක් ක්‍රවුඩ් එකක් තියා පෙන්නුම් කරනවා. ඒ හින්දා තමයි මෙයාලා කළු මුහුදු රාක්ෂිය කියලා හඳුන්වන්නේ. ඉතින් මෙයාලගේ ශරීරය ගැන කතා කරනකොට මෙයාලගේ පොඩි ශරීරයක් තියෙන්නේ. ඒ වගේම තද කළු පාටයි. හකු ටිකක් ලොකුවට කියන හකු දැන් අපේ කොහෙම යාලා හකු එළියට පැනලා පිටට හොඳට පේනවා. ඒ වගේම හොඳ උල්දත් තියෙනවා. ගෑනුසත්තුගේ උල්දත් අවපාතයට ලක් කරලා තියෙනවා. ඒ වගේම මෙයාලට තියෙන්නේ මෙයාලා කොරපොත්තු රහිත ගෝලාකාර ශරීරයක්. දැන් සාමාන්‍ය මාළු ගත්තම ගොඩක් මාළුන කොරපොත්තු තියෙනවනේ. මෙයාලට කොරපොත්තු නැහැ. බෝලේ වගේ මාළුවෙක්. ඒවලින් දැක්කම නම් පට්ට බය හිතෙන මාළුවෙක්. මාළුවගේ ශරීරේ සාමාන්‍ය නළල හරිය වගේ තියෙනවා. සයිඩෙන් ඉහළට නැගුණු නලයක්. ඒ නලයේ උඩ තියෙන ස්කාවින් එලේ කොටස. ඒ කොටසින් මෙයාලට පුළුවන් මෙයාලා ගැඹුරු මුහුදේ කියන්නේ ආලෝකයේ වැටෙන අඩුයිනේ ගැඹුරු මුහුදට. එතකොට එයාලට පුළුවන් ඒ ස්කාවෙන් පොඩි දීප්තිමත් ආලෝකයක් නිපදව ගන්න. මේක වෙන්නේ බැක්ටීරියා වගේ. ඒ කියන්නේ වතුරේ ඉඳලා මෙයාලා ඉන්න ප්‍රදේශයේ වතුරේ ඉන්න ඒ බැක්ටීරියාව. ඒ බැක්ටීරියාව වතුරේ ඉඳලා මෙයාලාගේ ඇඟ තුලට ඇවිල්ලා මේ නාලය තුල සාමාන්‍ය බැක්ටීරියා වර්ග දෙකක් තියෙනවා. ජනනය වුණාම තමයි මෙයාලට මේ ආලෝක දීප්තිය නිපදවන්න පුළුවන් වෙන්නේ. මේ ඇන්ග්ලර් ෆිෂ් දැන් අපි කතා කරන්නේ හම්බ ඇන්ග්ලර් ෆිෂ්. එතකොට මේ ඇන්ග්ලර් ෆිෂ් ගැන කතා කරනකොට මෙයාලා සාමාන්‍ය වර්ග 6ක් විතර ඉන්නවා. ඒ වර්ග 6ට මේ දැන් අර දිද්දි නිකුත් කරන සහජීවන බැක්ටීරියාව වෙනස් වෙනවා. ඒ කියන්නේ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා. මේ මාළුවට තියෙන ඇහැ කුඩායි. ඒවට කුඩා ඇහි කාචය විශාලයි. එතකොට සාමාන්‍ය කාචය විශාල වුණාම පේන පරාසය වැඩි වගේ එකක් වෙනවා. මාළුවා කොච්චර භයංකරයි වුණත් වෙන පොඩි මාළුවෙක්. මොකද පිරිමිසා සාමාන්‍ය සෙල්වෙන 3ක් විතර වර්ධනයක් තමයි වෙන්නේ. එතකොට ඊට වඩා වැඩි අඩුවීම් ප්‍රවණතාවය තිබ්බත් සාමාන්‍ය ගොඩාක් ලොකුට මේ මාළුවා වර්ධනය වෙන්නේ නැහැ. ඒතර ගැනුසත් සාමාන්‍ය සෙල්වෙන 18ක් විතර වර්ධනයක් දැක් ගන්න පුළුවන්. පිරිමි මාළුවාගේ අර විශාල හකුයි උල්ලත් එරනම් මේ මාළුවා සාමාන්‍ය විශේෂ ආකර්ෂණීය ලක්ෂණ මොකුත් මේ මාළුවා දැක් ගන්න වෙන්නේ නැහැ අපිට. මෙයාලට ශ්‍රෝණි වරල් පිටලා නැහැ. මෙයාලගේ ලයවල සාමාන්‍යයෙන් මේ මාළුවාගේ පොඩි සාපේක්ෂව ලයවල කුඩායි. ඒ වගේම පුෂ්ටි වරල කියන අර කොන්ද උඩින් එන වරලක් තියෙන ඔළුවත් එක්කම මෙයාලගේ වරල තියෙන්නේ සාමාන්‍යයෙන් අනිත් මාළුන්ට සාපේක්ෂව පොඩ පයින්. සාමාන්‍යයෙන් අපි මාළු කොරල් දන්නවනේ. ඒ කොරලියගේ සාමාන්‍යයෙන් ඔළුව ආසන්නෙන් වගේ පටන් ගන්නවනේ. ඒ පුෂ්ටි වරල මේ මාළුවගේ වෙන ඔළුවට ඉස්සර ටික පල්ලෙහෙන් තමයි මේ පුෂ්ටි වරල එන්න පටන් ගන්න. මේ ගැව සත්තුන්ට සාමාන්‍යයෙන් ආමාශය දික් කරන්න සාමාන්‍ය අපිට මේ ආමාශය ලොකු වෙන කියලා එකක් නැහැ. මේ මාළුවගේ ආමාශය ප්‍රමාණය නිශාල කරන්න පුළුවන්. එතකොට ඒකෙන් මේ මාළුවගේ පෙනුම ටිකක් තව කැත වෙනවා. සමත් ලස්සන මාළුවෙක් නෙවෙයිනේ. එතකොට දැන් අර බෝඩේ වගේ ඉන්න එක්කෙනාගේ වැදහරින් ආමාශය ලොකු වෙනවනේ. ඒක ටිකක් දුර්වල පෙනුමක් තමයි ඒකෙන් මෙයාට හම්බෙන්නේ. ඒ වගේම මෙයාට ඒකෙන් වාසිය තමයි අර මෙයාගේ ප්‍රමාණයට වඩා ලොකු මාළු මෙයාට ආහාරයට ගන්න පුළුවන්. මාළුවා බලනකොට කට විශාලයි. ඒ වගේම ආමාශයත් විශාල වෙනකොට බඩ ඇතුලේ ඉඳ තියෙනවානේ. එතකොට අර උදරේ එළියට එනකොට මෙයාට සාමාන්‍ය මෙයාගේ ප්‍රමාණයට වඩා විශාල මාළු ආහාරයට ගන්න පුළුවන් කියන්නේ සුළු දෙයක්. මම කලින් කිව්ව මතක ඇති නේද? මේ මාළුවට කොරපොතු නැහැ කියලා. එතකොට මෙයාගේ හැම තමයි පිට තියෙන්නේ. ඒ හැමත් නිකන් මුදුයි. සාමාන්‍ය ජෙලිෆිෂ් ඉන්නේ හැම මුදුයිනේ. අන්න ඒ වගේ මෙයාගේ හැමත් මෘදු සමත් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පොඩ්ඩක් අපි කියමු කොරාපාරයක් ගන්නවා කියලා. එහෙම වුණත් සීලින සයිස් එකේ හැමත් තමයි මේ ඇන්ග්ලර් ෆිෂ් තියෙන්නේ. සාමාන්‍ය විතර දාන ජලයේ පාවෙන්න වගේ විතර දාන මාළු జాතියක්. එතකොට
ඒ පැටව සාමාන්‍ය මෙයාලා පොඩි පැටව සාමාන්‍යයෙන් ගැඹුරු අඩි 330ක් විතර ගැඹුරුයි. මේ පොඩි පැටව සාමාන්‍යයෙන් දැක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලා පරිණත වෙනකොට වර්ධනය වෙනකොට සාමාන්‍ය අඩි 9900ක් විතර ගැඹුරට මෙයාලා ගමන් කරනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ලේසියෙන් දකින්න හම්බෙන්නේ නැහැ. පිරිමි සතාට සාපේක්ෂව ගැහණු සතාට පින යන්න අමාරුයි. වේගෙන් පිනන්න බෑ. මෙයාගේ ගැහණු සතාගේ ඇඟ ලොකුයි. ඒවට වරල් පොඩියි. දැන් පිරිමි සතාගේ ඇඟ පොඩි වුණේ වරල් පොඩි කියන එක ෂේප්. ගැහණු සතාගේ ඇඟ ලොකුයි වරල් පොඩි වුණාම වේගෙන් පිනගෙන යන්න බෑනේ. ඒ හින්දා මෙයා අර ස්කාවෙන් දීප්ති පාවිච්චි කරලා තමයි ගැහණු සතු ගොඩක් ඒවාට ගොදුරු හොයාගන්නේ. එතකොට ස්කාවට ආකර්ෂණය වෙලා මෙයාගේ ගොදුරු වගේම මෙයාගේ හතුරුත් එන්න පුළුවන්. ඒකෙන් මාළුවා කුසපුර ගන්න පුළුවන් ගොදුරක් ආවොත් එහෙම නැත්නම් සතුරෙක් ආවොත් මාළුවා විනාශ වෙන්නත් පුළුවන්. මං අරන් ආවා ඔයාලට කවදාවත් දකින්න හම්බෙයි කියලා හිතන්න බැරි විදිහේ මාළුවා කියලා ඉස්සටිය. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් channel එකට සබ් එකක් දාලා බෙල් එකත් ඕල් දාලා channel එකට සෙට්ලා කියලා අදනේ මතක් කරනවා.